හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් ඔබ සියලු දෙනා මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. හරි ඉතින් ඔයාලා මම තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිවාර්යයෙන්ම ඒතර මම තවත් ලොතරැයි පිළිබඳව වීඩියෝස් ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. හරි ඉතින් අපි අද වැඩි කතා නොකර වීඩියෝ එකට ඉතින් මම කලිමුත් වීඩියෝස් දාලා තියෙනවා. කොහොමද? ඉතින් ඒ වගේ රිසර්ච් හොඳට බලන්න පුළුවන් ඒ වලට කලින් වීඩියෝස් බලුවොත් මේ විදිහටම මම කියපු විදිහටම ඒ මං කියපු අංක කලින් ටිකට්ස් වල එහෙමත් නැත්නම් ලොතරැයි වල ඇවිල්ලා තිනවා. ඉතින් අපි අද කතා කරමු මහදුන සම්පත සහ ගෝසිතේ හෝ නැත්නම් මහදුන සම්පතේ හෝ මෙගා පවර් වල අපි බලමු උපරිම පුළුවන් තරම් දින 10ක වගේ ඇතුළත මොන ලොතරැයි වල අංකද අපිට ඉස්සරහට මේ වගේ ලොතරැයි අංක වලට මේදී ගත්තොත් කොච්චර ලොකු මුදලක් ජයග්‍රහණය කරගන්න පුළුවන් වේද කියලා අපි බලමු. ඉතින් මම හරියටම කියනවා මොන වගේ ලොතරැයි අංකද ඉස්සරහට එන්න තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මහදෙන සම්පත. මම මහදෙන සම්පත ගැන කලිමුත් විදියට දාලා තිනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න නැත්නම් බලන්නත් පුළුවන් කැමති නම් ඒ වුණාට මේ වීඩියෝ එක කියපු අංක දැන් ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක බලලා වැඩක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් ඉන්නවනම් ෂෙයා කරන්න. මොකද හැමෝටම වැදගත් වෙයි. හරි ඉතින් මම විතර මේ මහදෙන සම්පත රිසර්ච් වලට යනවා හිස්ටරි එකට. අපි බලමු view වල ගිහිල්ලා මොන වගේ රිසර්ච් එකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට මම දැන් සතියකට වගේ කලින් වීඩියෝ එකක් දැම්මා. දෙක ඉලක්කම මට මතක විදිහට දෙක ඉලක්කමද කොහෙද මට හරියට මතක නැහැ. ඒක අනිවාර්යෙන් ඒ කියලා. ඉතින් ඒ ඉලක්කම මේ විදිහට එලා තිනවා බලන්න පුළුවන්. දෙක හෝ එකද කොහෙද මට කිව්වේ මට හරියට මතක නැහැ. ඒ ඉලක්කම එලා තිනවා. ඉතින් බලමු ඉස්සරහට එන්න තියෙන ඉලක්කම් ටික මොනවද කියලා. අපි බලමු මේ මාසේ මම එදා මේක රිසර්ච් කරා. ඒ නිසා මම වැඩි පල්ලෙහාට ගිහලා බලන්නේ. ඉතින් උඩට විතරක් බලමු. හරි ඉතින් ඊයේ බලන්න පුළුවන් අපිට ගිහලා තියෙන අංක විදිහට 795යි 998. ඉතින් ඊයේ තියෙන්නේ 8. ඉතින් අපි බලමු අද මොන වගේ ඉලක්කමක් යන්නද ඉස්සරහට මොන වගේ ඉලක්කම් එන්න පුළුවන්ද chance එකක් තියෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් 4 3 3 ගිහිල්ලා තිනවා 6 ගිහිල්ලා තිනවා 7 ගිහිල්ලා තිනවා 1 ගිහිල්ලා තිනවා. ඔයාලට බලන්න පුළුවන් මෙතන එක ඉලක්කමක් ළඟදී නම් ගිහිල්ලා නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන් අද හෝ ඉදිරි දවස් 2-3 තුළට මෙන්න මේ පහකින් ඉලක්කම අනිවාර්යයෙන්ම අවසාන ඉලක්කම විදිහට එන්න ලොකු chance එකක් තියෙනවා. හරි ඉතින් ඔයාලගේ වාසනාව වෙන්න පුළුවන්. ඉතින් ඉස්සරහට අද හෝ හෙට මේ දවස් 2-3 ඇතුළත දවස් 3ක ඇතුළත අනිවාර්යයෙන්ම මේ පහකින් ඉලක්කම වාසනාංකයක් එහෙම නැත්නම් අවසාන අංක විදිහට එන්න පුළුවන්. chance එක ගොඩක්ම තියෙනවා. ඉතින් ඔයාලා ඉස්සරහට ලොතරැයි ගන්නවා නම් අනිවාර්යයෙන්ම පහ කියන ඉලක්කම අරගෙන බලන්න. අනිවාර්යයෙන්ම ලොකු chance එකක් තියෙනවා ගන්න දිනන්න පුළුවන්. පහ ඒ වගේම අපි තවත් ඉලක්කම් බලමු මොන වගේ ඉලක්කම්ද තියෙන්නේ කියලා. 3 ගිහිලා තිනවා 5 කියන ඉලක්කම නම් කලාතුරකින් මේ මෙන්න මේ අවසාන දවසේ ඉදිරියට තියෙන්නේ ජූනි 9 වෙනිදා. ඉතින් 5 කියන ඉලක්කම එන්න ලොකු chance එකක් තියෙනවා. 5 කියන ඉලක්කම සහ බිංදුව ඉලක්කම නම් ගොඩක් දුරට ගිහිලා තිනවා. 5 සහ බිංදුව කියන අතර දෝලණය වෙනවා. අනිවාර්යයෙන්ම 5 ඉලක්කම ගොඩක් දුරට එන්න ලොකු chance එකක් තියෙන නිසා 5 ඉලක්කම වල අනිවාර්යයෙන්ම අරගෙන බලන්න. අපි බලමු ඉංග්‍රීසි අකුරු මොනවද කියලා. මම හරියටම කියනවා මොන වගේ ඉලක්කම් ඉස්සරහ ගන්න පුළුවන් කියලා. මොකද බොහොම කලින් වීඩියෝස් ගිහලා බලන්න පුළුවන් ඔයාලට ඒ ඉලක්කම් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු ඉංග්‍රීසි අකුරු විදියට මොන ඉංග්‍රීසි අකුර එන්න chance එක තියෙනවද කියලා. මේකෙත් බලන්න පුළුවන් ඒ කියන ඉලක්කම ගොඩක් දුරට ඇවිල්ලා තිනවා. ඉතින් ඒ කියන ඉලක්කම ළඟදී ගිහිල්ලා තිනවා. ඒ කියන ඉලක්කම නෙමෙයි සමාන ඒ කියන අක්ෂරය ගිහිල්ලා තිනවා. ඉතින් ඉංග්‍රීසි අකුරු වලත් B අන්තිමට ගිහිල්ලා තිනවා. ඉතින් ඉදිරි දවස් 3 ඇතුළත මම මේ වීඩියෝ එකේ නිකන් ඔයාලට පෙන්වන්න විතර කියන නැත්තම් මම මේවා කලින් රිසර්ච් කරලා තමයි ඔයාලට මේ වීඩියෝ එකේ කියන්නේ මේ ඉලක්කම් වෙන තියෙනවා කියලා. දැනට මම මේ නිකන් ඔයාලට පෙන්වන්නේ. මම කලින් මේවා හොඳට බලලා අධ්‍යයනය කළා නම් ඊළඟට එන්න තියෙන ලක්ෂණ කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ඒ කියන ඉලක්කම වෙන්න තියෙන ලොකු chance එකක් තියෙනවා. මොකද රටාව අනුව ඒ කියන ඉලක්කම ඒ කියන අක්ෂරය එන්න chance එකක් තියෙනවා. ඒ වගේම B කියන අක්ෂරය එන්න ලොකු chance එකක් තියෙනවා. ඒ දෙක අනිවාර්යයෙන්ම ගන්නවා නම් ඔයාලා බලන්න පුළුවන්. ඔයාලට A B හෝ මෙතන අවසාන ඉලක්කම 5 තියෙන ඉලක්කම අනිවාර්යයෙන්ම ගන්න ලොකු chance එකක් තියෙනවා. 5 කියන ඉලක්කම අනිවාර්යයෙන්ම ගන්න ලොකු chance එකක් තියෙනවා ඉස්සරහට එන්න. ඉතින් අපි බලමු පොඩි හරි දිනුවක් දිනා ගන්න පුළුවන් ඒ වලට අනිවාර්යයෙන්ම මම මේ කියන අංකය සහ අක්ෂර ගත්තොත් අපි ඊළඟට බලමු මෙගා පවර් එකේ මොන වගේ ඉලක්කම් දෙන්න තියෙන chance එක කියලා. ඉතින් මම විතර මෙගා පවර් වෙබ්සයිට් එකකට යනවා. මෙගා පවර් එක නම් ලෝඩින් මෙගා පවර් බලන්න පුළුවන් අපිට මේ විදිහට
ඉස්සරහට එන්න තියෙන ඉලක්කම් මම ඔයාලට කිව්වා මෙන්න මේ 75 කියන ඉලක්කම අනිවාර්යෙන් එන්න ලොකු chance එකක් තියෙනවා කියලා. ඒක ඇවිල්ලා තිබ්බා ආසමාන 75 මෙගා පවර් කියනනේ ගෝසිතේගේ මම කියපු ඉලක්කම් තුනක් කොහෙද එකම ටිකට් එකේ ඇවිල්ලා තිබ්බා. ගෝසිතේගේ මරණ විදියට මම ගෝසිතේ පෙන්නන්නේ දැන් මම මෙගා පවර් එක රිසර්ච් කරලා බලලා තමයි ඔයාලට කියන්නේ. ඉතින් ඔයාලා බලන්න පුළුවන් අවසාන ඉලක්කම් විදියට 52 54 75 ගොඩක් දුරට මෙතන දෝලණය වෙලා තියෙන්නේ. ගොඩක්ම දුරට දෝලණය වෙලා තියෙන්නේ මේකේ මෙන්න මේ 70වත් 70ත් අතර ඉලක්කම් තමයි 60 ගොඩක් දුරට 50ත් 70ත් අතර ඉලක්කම් තමයි මේකේ දෝලණය වෙලා තියෙන්නේ. ඉස්සරහින් තියෙන chance එක වැඩි මෙන්න මේ අවසාන ඉලක්කම් හැටියට 70ත් 50ත් අතර ඉලක්කම්. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේ ඉලක්කම් ගද්දි 70ත් 50ත් අතර ඉලක්කම් ගන්න ලොකු chance එකක් ලොකු බරක් දෙන අනිවාර්යයෙන්ම ඒ වගේම මෙන්න මේ 60 62 වගේ කියන ඉලක්කම් මෙන්න මේ එකම රටාවට යන ඉලක්කම් අනිවාර්යයෙන්ම ගන්න. ඒ වගේම මෙන්න මේ තියෙන 59 61 වගේ ඉලක්කම්. ඒ කියන්නේ මෙන්න මේ රටාවට යන ඉලක්කම්. ඒ කියන්නේ ඔයාලා 49 61 තියෙන්න පුළුවන්. මම මේ විදිහට කියපු ඉලක්කම් දෙකක් මේ ළඟදී දීලා තිබ්බා ඒ විදිහටම. ඉතින් එන්න chance එක ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ 59 61 වගේ ඉලක්කම් වලට ගන්න පුළුවන්. ඒ කියන්නේ 59 61 නෙවෙයි මෙන්න මේ රටාවට යන එක මේ 60 62 වල ගන්න පුළුවන්. 70 72 59 61 මෙතන තියෙනවා ගන්න පුළුවන්. 49 51 එන්න පුළුවන්. දැන් අද හවසට එන්නේ වගේ වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තියෙන ඉලක්කම් ගන්න ලොකු chance එකක් tie වලට ඇදෙන්න. අපි ඉස්සරහට බලමු. තවත් මම ගොඩක් රිසර්ච් කරනවා මේක පිළිබඳව රිසර්ච් කරලා තමයි මම වීඩියෝස් දාන්නේ. අපි බලමු මොන වගේ දේවල් ඉස්සරහට අපිට කරගන්න පුළුවන් වෙයිද කියලා. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මම අදට වීඩියෝ ඉවර කරනවා. ඔයාලට කිසි තේරෙන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම තීරුම් කරලා අනිවාර්යයෙන්ම වීඩියෝස් දාලා තියන්නම්. මෙන්න මේ වගේ තමයි අපිට chance එකක් තියෙන්නේ එන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ subscribe කරලා තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ රටාවට යන ඉලක්කම් අනිවාර්යයෙන්ම ගන්න. මම හරියටම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඉලක්කම් ටික ගලපලා හරියටම රටාව හඳුනාගෙන ඔයාලට දෙන්න ඒ තාක්ෂණයක් මේකට join කරගෙන අපි බලමු. එහෙනම් subscribe කරලා තියාගන්න. මම හදට ගිහිල්ලා එන්න.